මේ බලන්නකො මේක සරල රේඛාවක් වක්‍ර රේඛාවක් මේක දීර්ඝ සහිත රේඛාවක් මේක 6 ක්‍රමයට අඳින ලද රේඛාවක්. ඔයාලා බලනවා ඇති ඇයි මම මේක පෙන්වන්නේ කියලා. ඔයාලා දන්නවා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ක්‍රියාකාරකම් වලට තමයි මූලික තැන දීලා තියෙන්නේ. ඉතින් දරුවන්ගේ හසුරු කුසලතා තමයි මුලින්ම සංවර්ධනය කරන්න තියෙන්නේ. ඉතින් මේ බලන්න දරුවන්ට මෙතනින් පුරුදු කරන්නේ කපන්න. ඉස්සර ඔයාලා දන්නවා අම්මලා මේ පරිසර පොතේ පින්තූරු අලවනවා ළමයා නිදි අම්මා කපනවා අලවනවා. ළමයා හැරිලා ඉස්කෝලේට ආපුවම පොත පෙරලාදී තමයි දකින්නේ කරලා තියෙන දේවල්. ඉතින් එහෙම නෙවෙයි. මේ කුසලතාවය තියෙන්න ඕනේ අම්මගේවත් තාත්තගේවත් නෙවෙයි, ගෙදර ඉන්න අයගේ නෙවෙයි දරුවා තුල. ඉතින් දරුවාට පුරුදු කරන්න ඕන කතුරකින් මෙන්න මේ වගේ කපන්න. මුලින්ම සරල රේඛාවක්, ඊට පස්සේ වක්‍ර රේඛාවක්. එහෙම කතුර මෙහෙම මේ බලන්නකො කපන ආකාරය. මෙහෙම සරල දෙයක් සිට සංකීර්ණ දෙයක් දක්වා දරුවන්ට මෙහෙම කපන්න පුරුදු කරගත්තාම දරුවන්ට එදිනදා හම්බෙන ක්‍රියාකාරකම් කරගන්න පහසු වෙනවා. මේ දෙවෙනි ක්‍රමය. මේක තුන්වෙනිය. මේක බීක්කුවක්. අපිට වගේ නෙමෙයි දරුවට හරි අමාරුයි. දරුවගේ මේ අත ඇස ඒ වගේම මනස මේ තුනම එකට තියාගෙන මේ වැඩේ කරන්න ඕන. ඉතින් ලේසි වැඩක් නෙමෙයි පුංචි අත් තියෙන්නේ. අතින් තද කරලා අල්ලගෙන කපනවා කියන්නේ හරි අමාරු කාර්යයක්. ඉතින් ඔයාලා මේක පුරු කරන්න. මේක තරඟකාරීත්වයකට අදාළ දෙයක් නෙවෙයිනේ දරුවාගේ කුසලතා සංවර්ධනය. ඉතින් අපි කරන්න ඕනේ පොත්වල ලියන ඒවාට වඩා දරුවන්ගේ කුසලතා සංවර්ධනයන්නේ ඔයාලා දන්නවා අපි උසස් පෙළ දක්වාම ඉගෙන ගන්නවා. ලියලා කටපාඩම් කරලා විභාගෙට ලියලා ඇවිල්ලා මාසෙකට පස්සේ දරුවා තුල මොනවද ඉතුරු වෙන්නේ? නේද? උසස් පෙළට ගිහින් ලියපුවාම අපි හිතුවා අපි තමයි දන්නේ කියලා. මාස දෙකක් විතර ගියාට පස්සේ අවුරුදු 13ෙම කරපු වැඩ අමතක වෙලා ගියානේ. ඉතින් මේ නව ප්‍රතිසංස්කරණ තුලින් ලිවීමට වඩා කටපාඩම් කිරීමට වඩා මූලිකත්වය දීලා තියෙන දරුවාගේ කුසලතා සංවර්ධනයට. ඉතින් බලන්නකො මේ 6 ක්‍රමයට තියෙන රේඛාවක් කපන හැටි මෙහෙම කපනවා. ඊට පස්සේ ලේසිම ක්‍රමයේ දරුවන්ට කියා දෙන්න මෙහෙම. මෙහෙම ඉස්සරහට කපලා අයින් කරනවා. ආයෙ මෙතනින් මෙහෙම. මේ කුසලතාවයේ ගෙදර ඉන්න දරුවට ලබා දෙන්න. එතකොට දරුවගේ ගමන යන්න දරුවට පහසු වෙයි. දරුවගේ වැඩ දරුවා තනියම කරගන්න. තේරුණානේ? මේ තමයි පළවෙනි පියවර. ඊට පස්සේ ඊළඟ පියවර මම ඊළඟ වීඩියෝ එකෙන් කියා දෙන තුරු ඔයාලා මේක හුරු කරන්න ඔයාලගේ දරුවට. පොළ කෑලි 2-3ම මේ වගේ ඇඳලා කපන්න හුරු කරන්න. තමයි හතරවෙනි පියවර. සරල රේඛාවක් කැපුවා. මේක වක්‍ර රේඛාවක් කැපුවා. දීර්ඝ සහිත රේඛාවක් කැපුවා. 6 ක්‍රමයට තියෙන රේඛාවක් කැපුවා. ඉතින් නැවත දෙයක් කරනකම් මේ ඔයාලා මේ හුරුව දරුවට ලබා දෙන්න.